ආයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා CSC Investing සිංහල YouTube channel එක බලන ඔයගොල්ලෝ හැමදෙනාම ඉතින් share market එකේ අලුත්ම තත්ත්වය සහ අපේ ඊළඟ පින්ම කොහොම වෙයිද කියලා කතා කරන්න තමයි අද ආවේ. ඉතින් අද ටිකක් විශේෂ වීඩියෝ එකක් ගොඩක් අය ඉල්ලලා තිබ්බ එකක්. ටිකක් වෙලාව වෙනකන් හිටියේ මේ ගැන කතා කරන්න. එහෙමනම් අපි කතා කරගෙන යමු. ඉතින් අද නම් share market එක අප් වුණා නේ. ඩොක් යාඩ් එක මම හිතන්නේ ඊයේ සහ අද 90ට වගේ ගත්ත අයට අද ඊයේ 90ට ගත්ත අයට අද හොඳ වාසියක් තියෙන්න ඇති. සහ ඒ වගේම තවත් ෂෙයාර්ස් කීපයක් ඉහළට ගියා. ඉතින් මාකට් එක ඉහළට යාවි පහළට යාවි මොකක් වුණත් අපි කතා කරන්නේ ඉන්වෙස්ටිං පැත්තෙන්. ඒ කියන්නේ ආයෝජනේ දීර්ඝකාලීන ආයෝජනේ ඒ වගේම ට්‍රේඩින් කරන අයටත් මේක වැදගත් වෙයි. ඉතින් channel එක subscribe කරලා like එකක් comment එකක් දාලා එකතු වෙන්න. අද කතා කරන්නේ හොටෙල් සෙක්ටර් එක ගැන. ඉතින් හොටෙල් සෙක්ටර් එක ගැන ඇයි කතා කරන්න හිතුවේ කියන එක මේ කතා කරමු. ඒ වගේම මුලින්ම කියන්න ඕනේ ඉතින් මේක ඔයාලගේ දැනුමට සහ අධ්‍යාපනය වෙනුවෙන් කරන වීඩියෝ එකක්. මේක කොයිම වෙලාවකවත් මේ කොටස් ගන්නවත් විකුණන්නවත් කියලා කරන රෙකමෙන්ඩේෂන් එකක් නෙවෙයි කියන එක. එහෙමනම් අපි යමු. ඉතින් මම පොඩ්ඩක් පොඩි රිසර්ච් එකක් කරා අපිට ඊළඟට මාකට් එකේ අපේ මාකට් එකේ අප් වෙන්න පුළුවන් මොනවද ෂෙයාර්ස් කියන එක. ඉතින් මේක මගේ පුද්ගලික උවමනාවට මම කරපු එකක්. ඉතින් මේක කොයිම වෙලාවකවත් ඔයාලා බේස් එකක් විදිහට ගන්න එපා. ඉතින් මේකේ ඊළඟට අප් වෙන සෙක්ටර් එක විදිහට මම දැකපු එක තමයි මට ලැබුණ මේ උත්තරේ තමයි බැංකින් සෙක්ටර් එක. ඉතින් බැංකින් සෙක්ටර් එක ගත්තොත් මම කලින් බැංකින් සෙක්ටර් එක ගැන වීඩියෝ එකක් කරා. ඒ කියන්නේ මේ දැන් බැංකින් සෙක්ටර් එක ඒ වීඩියෝ එක කරාට පස්සෙත් සෑහෙන ප්‍රමාණයක් අප් වෙලා තියෙනවා. ඉතින් බැංකින් සෙක්ටර් එක දැන් කැමති කෙනෙකුට බැංකින් සෙක්ටර් එකෙන් කැමති කෙනෙකුට ෂෙයාර්ස් ගන්න පුළුවන්, විකුණන්න පුළුවන් සහ තවදුරටත් ලාභ ලබන්න පුළුවන්. මේක මේ වැටේ කියන කතාව නෙවෙයි. ඊළඟට අපි ඉතින් හැම වෙලෙම බලන්නේ ඊළඟට මොකද්ද වෙන්නේ කියලානේ. දැන් උනාට පස්සේ ගියපු කෝච්චියට නගින්න බෑනේ. ඉතින් අපි බලමු මේ ඊළඟ කෝච්චිය මොකක් වෙයිද කියන එකනේ. ඒ වගේම තමයි ඉතින් ගියපු කෝච්චියට නගින්න පුළුවන්. ඊළඟ ස්ටේෂන් එකකින් හරි නැගලා පුළුවන් දෙයක් කරගන්න කැමති කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඊළඟට මට හම්බුන සෙක්ටර් එක තමයි ටුවරිසම් සෙක්ටර් එක. හරි, ඒ කියන්නේ 2018 වසරේ තමයි රෙකෝඩ් බ්‍රේකින් අපිට ටුවරිසම්ලා හම්බුනේ. ඒ වගේම මේ අවුරුද්ද තමයි ඒ රෙකෝඩ් එකත් කඩලා ටුවරිස්ලා වැඩිම ප්‍රමාණයක් ලංකාවට ආවේ. ඉතින් මේ සඳහා මේ අපි දැන් ওই ටුවරිසම් සෙක්ටර් එක කතා කරද්දී මේ සඳහා මේ උපයෝග කරගත සෝසස් ටිකත් මම පෙන්නන්නම්. ඒ කියන්නේ ඒවා මම මේ අප්ලෝඩ් කරපුවා නේ. ඕනම කෙනෙකුට ගිහිල්ලා ඩොකියුමන්ට්ස් ටික බලන්න පුළුවන්. මම ඒවත් පෙන්නන්නම්. ඒ වගේම ටුවරිසම් සෙක්ටර් එක වගේම ඊළඟට මැනුෆැක්චරින් සෙක්ටර් එක ඩයිවර්සිෆිකේෂන් සෙක්ටර් එකටත් හොඳ අවස්ථාවක් තියෙනවා ලංකාව ඇතුලේ. ඉතින් අද කතා කරන්නේ හොටෙල් සෙක්ටර් එක ගැන. ඉතින් මේ ගැන වැඩි විස්තර සහ ඊළඟට මේ ඩයිවර්සිෆිකේෂන් සෙක්ටර් එක ගැන කතා කරන්නත් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඒ ගැනත් අපි කතා කරමු. ඉතින් හොටෙල් සෙක්ටර් එකේ අපි බලලා ඉමු ඉතින් විස්තර නේද කොහොම වෙයිද කියලා. මගේ මේ වීඩියෝ වල ඉතින් ස්ක්‍රීන් රෙකෝඩ් එකක් මම ඉතින් ඔයාලට පෙන්නන්නේ. මම වැඩි ග්‍රැෆික් ඩිසයිනින් මේ පැත්ත එහෙම දන්න කෙනෙක් නෙවෙයි. මට පුළුවන් විදිහට තමයි මම මේ විස්තර ටික දෙන්නේ. හරි. එතකොට ශ්‍රී ලංකා මේකේ නිවුස් ඉංග්‍රීසි නිවුස් එකේ මේකේ අපිට තියෙනවා ශ්‍රී ලංකා surpasses 2018 tourism record with over 2.33 million arrivals in 2025 කියලා. නමුත් මේක 2.36 million කියලා තමයි ඇත්තටම සඳහන් වෙන්නේ. ඒ වගේම දැන් මේගොල්ලන්ගේ data වල හැටියට එක ටූරිස්ට් කෙනයි වැඩියෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ 2333796යි. දැන් ඊළඟට 2025 2333797යි. නමුත් දෙසැම්බර් 27 වෙනිදා වෙනකොට තමයි වැඩිම ටුවරිසම් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන ටුවරිස්ට්ලා. ඒකත් එක්ක
මම හිතන්නේ මේ දත්වල වෙනසක් ඇති. ඒකත් අපි බලමු. ඊට පස්සේ මම sources එකක් විදිහට මේ LinkedIn එකේ විස්තර ටිකක් තෝරගත්තා. මේකෙදි එක මහත්මයෙක් කියනවා. ඉතින් මේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් මෙතුමා කවුද මොනවද කරන්න කියලා. මම ඒක මෙතන කතා කරන්නේ නැහැ. ඉතින් මේක LinkedIn එකේ තියෙන විස්තරයක් මම ඔයාලට පෙන්නන්නේ. මේක හැම වෙලේම බේස් එකක් විදිහට ගන්න නෙමෙයි. මේක තොරතුරක් ইনফরমේෂන් එකක් විදිහට අරගෙන ඔයාලට කතා කරන්නේ. ඉතින් මේකේදී අපි හොටෙල් සෙක්ටර් එකේ කතා කරමු. ඉතින් ෂෙයාර්ස් කීපයක් ගැනත්. එතකොට මෙයා කියනවා 115ක් growth වෙලා තියෙනවා. ඒ වගේම 2018ට වඩා වැඩි ප්‍රතිශතයක් තියෙනවා. ඒ වගේම අපිට තව විශේෂ එකක් බලන්න පුළුවන්. මෙතන මේ කැපිටල් ට්‍රස්ට් එකෙන් අපිට රිලීස් කරලා තියෙනවා සතියකට කලින්. මෙතන හැබැයි මෙයා කියනවා tourism disappoints 2025 earnings despite record arrivals. එතකොට මේකෙදි සඳහන් වෙනවා 2018 අවුරුද්දට වඩා ටුවරිස්ට්ලා ලංකාව ඇතුලේ වියදම් කරපු මුදල් ප්‍රමාණය අඩුයි කියලා. හරි, එතන මම තව කතාවක් කියන්නම් මට මගේ දැනුමේ හැටියට. ඒ කියන්නේ දැන් මෙයා කියන්නේ මේගොල්ලෝ කියනවා however per day tourist spendings remain subdued at around USD 148 per day. 2025 දී ටුවරිස්ට්ලා වියදම් කරලා තියෙන දවසට ඩොලර් 148ක් වගේ මුදලක්. ඒ වගේම 2000 previous data වල 171ක් වියදම් කරලා තියෙනවා කියලා පෙන්නනවා. ඒ වගේම ඉතින් මේක දැන් මෙතන බැලුවොත් ඔයාලට බලන්න පුළුවන් 2024 වියදම් කර ප්‍රමාණය සහ 2025 වියදම් කර ප්‍රමාණය. ඒ වගේම ඉතින් 2018 තමයි ටුවරිස්ට්ලා වැඩිම ඇවිල්ලා තියෙන්නේ. 2018 වෙනකොට මෙතන මට තියෙන්නේ සමහරට ඩොලර් එකේ රේට් එකත් එක්කත් මෙතන පොඩි බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එයාලා ඩොලර් දැන් ඩොලර් එකක් අරන් රුපියල් 309ක් 310ක් වෙනවනේ නේ. ඒ වගේම ඉතින් ඊට කලින් ඩොලර් එකක් අරන් ආවා නම් ඊට වඩා රේට් එක පොඩි වෙනසක් තියෙනවා. ඒ රේට් එකත් එක්ක සමහර විට මේ බලපෑම වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒක මගේ අදහසක්. මොනවා වුණත් ওই විදිහට තමයි වෙන්නේ. ඉතින් ටුවරිස්ට් සෙක්ටර් එකේ ගත්තොත් ලංකාවේ අපිට තියෙනවා කම්පැනිස් 36ක්. හරි, මේ තියෙන්නේ 36. ඉතින් ට්‍රේඩින් view එකේ බලන හැටි මම කියලා දීලා තියෙන නිසා ඔයාලා ට්‍රේඩින් view එකේ ගිහිල්ලා ඔයාලට මේක සෙක්ටර්ස් වලින් ගිහිල්ලා බලන්න පුළුවන්. මේ කන්සියුමර් සර්විසස් කියන සෙක්ටර් එකේ තමයි මේකේ තියෙන්නේ. හරි, එතකොට මේ තියෙන්නේ ගිය අවුරුද්දට වඩා EPS diluted growth එක year over year. එතකොට කලින් අවුරුද්දට වඩා මේ අවුරුද්දේ කොහොමද මෙයාලගේ growth එක වැඩි පිළිවෙලේ ඉඳලා අඩු පිළිවෙලට යනකම් මේ තියෙන්නේ. හරි, එතකොට හේලිස් ලෙෂර්, රේණුකා සිටි හොටෙල්ස්, කිංස්බරි මේගොල්ලන්ගේ වැඩි. ඒ වගේම අනිත් අයගෙත් හැබැයි growth එකක් තියෙනවා. මේ සමහර ඒ වගේ loss එකක් තියෙන. ඉතින් ඔයාලට මේ data බලන්න පුළුවන් trading view එකට ගිහිල්ලා. ඉතින් අපි කතා කරගෙන යන් දැන් ওই වැඩිම growth එකක් තියෙන සමාගම් සහ තව සමාගම්. එතකොට මම මුලින්ම තෝරගත්තේ Tangerine Beach Hotels. මේක කොයිම වෙලාවකවත් ඔයාලා ගන්න එපා. මේ shares ගන්නවත් විකුණන්නවත් විදිහට නෙවෙයි. මම මේක ඔයාලට තොරතුරක් විදිහට දෙන්නේ ඔයාලගේ දැනුමට එකතු කරගන්න. හරි, එතකොට දැනට මේකේ price එක 125.50ක් වෙනවා. ඔයාලට බලන්න පුළුවන් 1 year growth එක 156ක් තියෙනවා. ඒ වගේම 5 year growth එක ගත්තොත් 188යි. ඉතින් 1 year data එකත් එක්ක අපි කතා කරගෙන යමු. මේකේ දැනට ඇවිල්ලා basic earning per share එක 9.25යි. PE ratio එක 13.75යි. මේ ඇවිල්ලා ගිය අවුරුද්දේ report වලට සාපේක්ෂව මේ අවසාන වශයෙන් අපිට හම්බුණ report වලට දැන් ඉතින් ඊළඟට අලුත් report ඒවි නේද? quarter report annual report එහෙම එන්නේ අප්‍රේල් විතර වෙනකොට, මාර්තු අප්‍රේල් වෙනකොට. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ වගේ තියෙන growth එක. ඒ වගේම තමයි මේ EPS deal growth එක හදන්නේ. මේගොල්ලන්ගේ business විතරක් නෙවෙයි මේ investment වෙනත් ආයෝජන මාර්ග කොටස් මිල ඔය ඔක්කොම සලකලා බලලා තමයි EPS deal growth එක හදන්නේ.
ඒ වගේම මේකේ අපි බැලුවොත් එහෙම chart එකටත් ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ මේකේ candlestick chart එක, weekly chart එක ඔයාලට පැහැදිලිව බලන්න පුළුවන්. දැනට මේ වෙනකොට pin bar එකක් තියෙන්නේ. අපි බලමු weekly මේ සතිය ඉවර වෙනකොට හෙට සහ අනිද්දාත් එක්ක. ඒ වගේම මේක තියෙන්නේ 15. ඔයාලට බලන්න පුළුවන් stochastic oscillator එක මේ වෙනකොට 15ට ගිහින් තියෙන. ඉතින් දෙයක් 15ට ගිහපම ඊළඟට ඉහළට යනවා 15ට යනවා. දැන් මේක බලන්න පුළුවන් මේ තියෙන්නේ උඩට යනවා ඊළඟට 15ට යනවා උඩට යනවා 15ට යනවා. ඉතින් 15 තියෙන අපිට දැන් බලා ගන්න පුළුවන් වේවි ඉස්සරහට මේක ඉහළට යනවද 15ට යනවද කියලා. මෙතන candlestick එකේ යනවා නම් මෙතන pin bar එකක් වැදිලා තියෙනවා. ඔයාලට මේකේ price target මොනවත් මම කියන්නේ නැහැ. නමුත් මේක සංචාරක ශාස්ත්‍රයේ මේ වෙනකොට හොඳට growth එකක් තියෙන සමාගමක් විදිහට බලන්න පුළුවන්. අපි තව මේ financial පැත්තෙම බලමු ගිහිල්ලා ඇත්තටම එහෙම growth එකක් තියෙනවද කොහොමද කියලා. right. මේකේ මම balance sheet එකනේ අපි බලන්නේ. ලේසියෙන්ම හොයාගන්න. හරි. මේ තියෙන quarterly ඒ වගේම මම annual කරන්නම්. annual කරපුවාම මෙන්න මේ විදිහේ assets සහ liabilities අතර පරතරය ඔයාලට පැහැදිලිව බලන්න පුළුවන්. ඒ වගේම equity එක මේ වෙනකොට 15.64ක sorry 12.41ක growth එකක් අපිට පෙන්නනවා මේ Tangerine Beach Hotels වල. හරි. ඒ වගේම ඊළඟට මම තෝරගත්තේ Haly's Leisures. Haly's Leisure ඔයාලට බලන්න පුළුවන් මේ වෙනකොට price එක 38යි. හරි. ඒ වගේම අවුරුද්ද ඇතුළත 111ක වර්ධනයක් පෙන්වුම් කරනවා. earning per shares එක 2.750යි. PE ratio එක 15.1යි. dividend එකක් පෙන්වන්නේ නැහැ. නමුත් අපි 5 years බැලුවොත් 81ක් සහ අවුරුදු 10කට 127ක වර්ධනයක් තියෙනවා. 1 year ගත්තොත් මේ වෙනකොට රුපියල් 38යි price එක. හරි. ඒ වගේම මේකේ financial පැත්තට ගිහින් බැලුවොත් අපි chart එකත් බලමු මේකේ. financial පැත්තට ගිහිල්ලා බලමු අපි balance sheet එක. මේගොල්ලන්ගේ මේ විදිහට තමයි පෙන්වන්නේ. අපි annual කරගත්තොත් මෙයාලගේ assets සහ liabilities අතර පරතරය මේ විදිහයි. ඒ වගේම equity එක ගත්තොත් මේ අවුරුද්ද අවසාන වෙනකොට result ඇවිල්ලා නැහැ. මාර්තු වෙනකොට 13.6යි එකක් තියෙනවා. අපි quarterly දාලා බැලුවොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් සැප්තැම්බර් අවසාන කාර්තුව වෙද්දී මේකේ equity එක 123.4යි දෙකකින් වර්ධනය වෙලා තියෙනවා. හරි. කලින් කාර්තුවට වඩා ඒ කාර්තුවේ 125කින් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේක ඔයාලට හොඳ තොරතුරක් වෙයි ෆන්ඩමෙන්ටල් පැත්තෙන්. මේක ඔයාලට ගිහිල්ලා මෙන්න මේ කොන් කියන කෝඩ් එක හරි නැත්නම් Haly's Leisure කියන නම ටයිප් කරලා හරි සර්ච් බාර් එකේ බලන්න පුළුවන්. ඒ වගේම මම ඊළඟට තෝරගත්තේ Renuka City Hotels. මේ වෙනකොට හොඳ වර්ධනයක් තියෙනවා මාකට් එකේ. අද දවසෙත් රුපියල් 30කින් වැඩි වෙලා තියෙනවා price එක. මේකේ අපි බැලුවොත් එහෙම basic earning per share එක 119.50යි. PE ratio එක 7.25යි. dividend yield එකක් තියෙනවා 0.47ක. හරි. ඒ වගේම අවුරුද්දක වර්ධනය 106ක්. මේ වෙනකොට price එක 890යි. financial පැත්තට ගිහින් බලමු. financial පැත්තේ මේ තියෙන balance sheet එක quarterly 120ක වර්ධනයක් තියෙන අවසාන කාර්තුවේ. ඒ වගේම annual ගත්තොත් 12ක් වර්ධනය වෙලා තියෙනවා 2025 මාර්තුවේදී. එතකොට quarterly පෙන්වන්නේ ඊට පස්සේ මේ කියන්නේ අවසාන කාර්තු වශයෙන්. ඒ වගේම annual අපි බැලුවොත් එහෙම ඔයාලට පේනවද මේකේ assets වල මාර වර්ධනයක් තියෙනවා. ඒ වගේම liabilities පැත්ත මෙයාලා හරිම අඩුවෙන් තියාගෙන ඉන්නේ. එතකොට මේකේ equity පැත්ත ගත්තොත් එහෙම පහුගිය අවුරුදු 5 ගත්තොත් එහෙම ඩබල් වෙලා තියෙනවා. ඉතින් මේක
තොරතුරක් විදිහට අරගෙන ඔයාලට මේ ෂෙයා එක ගැනත් වැඩි විස්තර හොයලා බලලා කැමති කෙනෙකුට බයි කරන්න හෝ සෙල් කරන්න හෝ තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකට එකතු කරගන්න හෝ ඒ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට මම තෝරගත්තේ ජෝන් කීල්ස් හොටෙල්ස්. මේකේ ඇවිල්ලා earning per shares අඩුයි, P ratio එක වැඩි, dividend එකක් තියෙනවා. මේක මම තෝරගත්තේ මේ trading view එකේ අපි chart එක බැලුවොත් එහෙම මේ තියෙන weekly chart එක මේක ඉතින් පහළ තමයි තියෙන්නේ. හැබැයි මට පේන විදිහට තව චුට්ටක් පහළට ඇවිල්ලා ඉහළට යාවි. මේක මම තෝරගත්තේ මේකේ අපිට දීලා තියෙනවා මේගොල්ලෝ forecast price එකක්. ඒක බලන්න තමයි ගත්තේ. ඉතින් මේක 35ක් 40ක් වගේ වර්ධනය වෙයි කියලා තමයි මේ trading view එකකින් කියන්නේ. මේක අවුරුද්දක් ඇතුළත මේ price එකට ළඟා වෙයි කියලා මෙයාලා කියනවා. ඒ වගේම තමයි මේක බැලුවොත් දිගටම up trend එකක් තියෙනවා. ඉහළ පහළ යම් තිබුණත් trend එකක් විදිහට up trend එකක් තියෙන සමාගමක් මේ කතාව ඇතුලේ. ඒ වගේම ඊළඟට මම තෝරගත්තේ 8 conference. මේක ගැන මම කලින් වීඩියෝ වලත් කතා කරා. මේකේ basic earning per share එක 8.725යි, P ratio එක 14.50යි. ඒ වගේම අවුරුද්දක ඇතුළත 135ක වර්ධනයක් තියෙනවා. හැබැයි මේකේ අවුරුදු 5ක් ඇතුළත 260ක වර්ධනයක් තියෙනවා. මේ වෙනකොට price එක අපිල්ල බැලුවොත් 121.750යි. මේකේ මේගොල්ලෝ forecast price එකක් දීලා තියෙනවා. ඔයාලට මේ site එකට ගිහිල්ලා බලන්න පුළුවන්. site එකේ ඇතුලේ search bar එකේ නම type කරලා හෝ market වලින් ශ්‍රී ලංකා කියලා තෝරලා ගන්න පුළුවන්. 130ක වර්ධනයක් ගන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ අවුරුද්දක් ඇතුළත. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තොත් up trend එකක් තියෙනවා. හරි. ඒ වගේම අපි balance sheet එකත් බලමු පොඩ්ඩක් ගිහිල්ලා. balance sheet එකේ ඉතින් ඇත්තටම මේගොල්ලන්ගේ මේ ණය පැත්ත, ඒ කියන්නේ liabilities පැත්ත අඩු කරගෙන තියෙනවා දිගටම. මේ quarterly 115ක වර්ධනයක් තියෙන අවසන් කාර්යය annual ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ 111ක වර්ධනයක් පෙන්눔 කරනවා. ඒ වගේම equity පැත්ත මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ limit assets සහ liabilities අතර වෙනසෙන්. ඊට පස්සේ මේකත් 8 conference. මේක ගත්තොත් 8 conference hotel holdings මේක ඇවිල්ලා spend එක මේකේ කෝඩ් එක. එතකොට මේක 8 conference PLC එක. එතකොට මේක 159යි මේ වෙනකොට price එක. ඒ වගේම අවුරුද්දක 3.91ක වර්ධනයක් තියෙන්නේ. basic earning per share එක 13.50ක් තියෙනවා. P ratio එක 11.75යි. ඒ වගේම dividend yield එක ඇවිල්ලා 2%ක් තියෙනවා. 2.5ක් කියන්නකෝ. ඒ වගේම beta value එක මේකේ ගොඩක් අඩුයි. මාකට් එක අනුව move වෙන එකක් නෙවෙයි. හැබැයි සමස්තයක් වශයෙන් trend එකක් තියෙනවා අවුරුද්දක් ඇතුළත. අපි 5 year ගත්තොත් 134ක වර්ධනයක් තියෙනවා. නමුත් කොයිම වෙලාවකවත් මේ trend line එක බිඳිලා නැහැ. ඔයාලට මම chart එකත් අරන් පෙන්නන්නම්. right මේ තියෙන chart එක ඔයාලට බලන්න පුළුවන් weekly chart එකේ මේක එක දිගටම buy trend එකක් තමයි up trend එකක් තමයි තියෙන්නේ. හරි. අනිත් අතට දැන් මෙතන මේ දිග pin එකක් එක්ක candle එකක් වැදිලා තියෙනවා. ඒ කියන්නේ මේක sell හැබැයි buying pressure එක වැඩි. දැන් sellers ලා buyers ලා අතර මෙතන පොඩි fight එකක් තියෙනවා. ඒක දැන් sellers ලා sell කරන්න දාගලනවා, buyers ලා buy කරනවා. ඉතින් මේ යන trend line එකත් එක්ක මේක බොහෝ දුරට ඉදිරියට තව ඉහළට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මේගොල්ලෝ forecast price එකක් දීලා තියෙනවා. අපි ඒකත් බලමු. right 122ක වර්ධනයක් ගන්න පුළුවන්. 195 විදිහට තමයි price target එක දීලා තියෙන්නේ අවුරුද්දක් ඇතුළත. අවුරුද්දක් ඇතුළත නොගියත් මේ තියෙන up trend එකත් එක්ක දීර්ඝ කාලීනව මේ තියෙන
ටාගට් එකට යාවි. ෆයිනෑන්ෂල් පැත්තෙන් බැලුවොත් මම පොඩ්ඩක් බලමු අපිට දැන් මේකේ මම කලින්ත් කතා කරලා තියෙනවා මේ මෙයාලගේ other countries සහ Maldives ශ්‍රී ලංකා ওই විදිහට 150ක් වගේ තමයි ශ්‍රී ලංකාව ඇතුලේ අනිත් ඉතුරු 150ක් වගේ ප්‍රමාණය තියෙන්නේ විදේශ ආදායම් විදිහට. ඒ වගේම මේගොල්ලන්ගේ ඩිවිඩන්ඩ් හිස්ටරි එක ගත්තොත් එහෙම 103ක වගේ ඩිවිඩන්ඩ් yield එකක් තියෙනවා. right balance sheet එකත් අපි බලමු. balance sheet එක පැත්තට ගිහින් බැලුවොත් එහෙම ඔයාලට පේනවා assets සහ liabilities annual මේ තියෙන්නේ දැනට තියෙන equity එක. ඒ වගේම equity එක 104කින් වර්ධනය කරගෙන තියෙනවා. quarterly ගත්තොත් එහෙම 106ක වර්ධනයක් තියෙනවා අවසන් කාර්තුවේ. මේ annual ගත්තාම පෙන්නන්නේ 2024 data. ඒ කියන්නේ 2024ට අදාළව 2025 මාර්තු වල report එකට අදාළව. ඉතින් මේ ගැන වැඩි විස්තර හොයාගන්න කැමති අයට මේ site එකට ගිහිල්ලා බලලා ඔයාලට ඔයාලගේ portfolio එකට මේ shares එකතු කරගන්නවද නැද්ද කියන එක බලන්න පුළුවන්. ඉතින් කැමති අය channel එක subscribe කරලා තියාගන්න. ඊළඟට අපි කතා කරමු ඔය diversification shares. ඒ වගේම වෙන මොනවා හරි කතා කරන්න තියෙනවා නම් දාන්න කමෙන්ට් එකක් ඒකත් අපි කතා කරමු. right ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ ටික ඔයාලට තොරතුරු විදිහට ගන්න මේක buy කරනවත් share sell කරනවත් කොයි වෙලාවක recommend එකක් විදිහට ගන්න එපා. ඔයාලට සමහර අයට මේ වෙබ්සයිට් වලට ගිහලා මේ හොය ඉන්න වෙලාවක් නැහැ. සමහර අයට තියෙන facilities ඒ කියන්නේ මම සමහර වෙලාවට දකින්න මට තියෙන ෆෝන් එකක් විතරයි මේ ඔක්කොම බලන්න විදිහක් නැහැ. එහෙම ප්‍රශ්නක් තියෙනවනේ. ඉතින් එහෙම කෙනෙකුට ෆෝන් එකක් ගන්න වියදම් කරනවට වඩා ඒ මුදලත් සමහරට මෙතන ආයෝජනය කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. බලමු ඉස්සරහට app එකක් රිලීස් කරන්න හිතාන ඉන්නවා හැමෝටම. ඒ කියන්නේ දැන් ගොඩක් app ඇවිල්ලා log වෙන්න ඕන, account detail දාන්න ඕන. එහෙම නැතුව market එකේ විස්තර ලේසියෙන් බලන්න පුළුවන් app එකක් හැමෝටම නොමිලේ බලන්න පුළුවන් විදිහට බලමු. ඉතින් අපිට මොබයිල් එකෙන් අපිට ඕන විස්තර ටික බලා ගන්න තිබුණා නම් ඇතිනේ නේද? ඒ විදිහ එකක් රිලීස් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ටිකක් කල්යයි හදිස්සියෙන් එපා. ඔය මේ මම අදහසක් විදිහට කිව්වේ මේ ඒ ගැනත් ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් පොඩි ප්‍රතිචාරයක් දාන්න. ඉතින් එහෙම වුණොත් තව ටිකක් ඉක්මන් කරලවත් ඒකත් කරන්න පුළුවන් වේද කියලා අපි බලමු. බොහොම ස්තුතියි එන වීඩියෝ එක බැලුවට. සුබ දවසක් හැම දිනාටම. ආයෙත් මතක් කරන channel එක subscribe කරලා තියාගන්න. අපි ඊළඟට තව shares ටිකක් ගැන කතා කරමු. එහෙමනම් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.